ආයිබෝවන් රෝහල් ඉස්සරහා මල්ශාලා තියෙන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ මේ වෙද්දි දන්නවනේ. ඔව්. ඒක අපි හැමෝම හොඳටම දන්නවා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ම අපිට දවසක් එක කිව්වා. ඒ කියන්නේ ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලාව තියෙන්නේ මෙන්න මේ හේතුවට කියලා. එහෙම කියපු මන්ත්‍රී මේ වෙද්දි දිගින් දිගටම එයාට අගමනුකූලව ගත්තොත් ditta ධම්ම වේදිනේ කර්මය වගේ එහෙම නැත්නම් පෞද්ගල නීතිය ක්‍රියාත්මක වෙලා ඔහුට මේ වෙද්දි දඬුවම් ලැබෙමින් තියෙනවා. අද අපේ කතාව තියෙන්නේ කෙහෙලිය රඹුක්කැල්ලට මොකද මේ වෙන්නේ? මොකක්ද මේ උනේ? සහ කෙහෙලිය රඹුක්කැල්ලගේ අතීත භාවිතාව ගැන සම්පූර්ණයෙන් ඉතිහාසය සම්පූර්ණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ මේ තාක් කල් ආපු ගමනේ ඔහු කරලා තියෙන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මතක් කරනවා channel එක තාම subscribe කරේ නැත්නම් අපිව subscribe කරලා එකතු වෙන්න. අද උදේ කෙහෙලිය රඹුක්කැල්ලට අල්ලස් කමිසමෙන් කැඳවීමක් කරලා කෙහෙලිය රඹුක්කැල්ල අල්ලස් කමිසමට එනවා. එතකොට එන්නේ ඔහු තනියෙන් නෙමෙයි ඔහුගේ පවුලේ ඇත් එක්ක. ඒකට හේතුව තමයි 2021 2024 කාලේ. ඒ කියන්නේ කෙහෙලිය රඹුක්කැල්ල එතකොට පාරිසරික ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කාලේ තමන්ගේ කාර්ය මණ්ඩලයට 15 දෙනෙක්ගේ නම් දාලා වැටුප් හා දීමන අරගෙන තියෙනවා. නමුත් ඒ 15 දෙනා කිසිම වෙලාවකදී කාර්ය මණ්ඩලයේ වැඩ කරපු අය නෙමෙයි. ඒක අනාවරණය වෙලා තිනවා මේ වෙද්දි. ඒක අනාවරණය වෙන්නේ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් යන විමර්ශනයකට අදාළව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් විදිහට හිටපු නිශාන්ත බණ්ඩාර සම්පූර්ණයෙන් එයාගේ කතාව මම ආරම්භ ගන්නවා. එතකොට මේකත් එක තමයි කෙහෙලිය රඹුක්කැල්ලට සහ කෙහෙලිය රඹුක්කැල්ලගේ පවුලට සම්පූර්ණයෙන් පවුලේ අයටත් අල්ලස් කමිසමට අධිකරණයට වගේ ඒ ගාටන්න සිද්ධ වෙන්නේ. ඔක තමයි ප්‍රවෘත්තිය. එතකොට ඒ අල්ලස් කමිසමට ආපු කෙහෙලිය රඹුක්කැල්ලව අල්ලස් කමිසමෙන් අත්අඩංගුවට ගන්නවා. ඒකට හේතුව තමයි අයථා වත්කම් ඉපැයීම කියන කාරණාව. එතකොට ඒකට හේතුව විදිහට ඒකේ චෝදනාව විදිහට ලක්ෂ 80ක පමණ මුදලක් රජයට පාඩු වුණායයි කියලා තමයි චෝදනාව තියෙන්නේ. ඒ ලක්ෂ 80 කොහොමද පාඩු වුණේ කියලා බැලුවොත් එහෙම ඔහු 15 දෙනෙක්ගෙන් නම් ලිස්ට් එකක් කාර්ය මණ්ඩලයට දාලා තියෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් උගේ කාර්ය මණ්ඩලයේ සේවා වැඩ කරලා නැහැ. මොකද මීට දින කිහිපයකට කලින් අත්අඩංගුවට අරගෙන අපමත මුදාහැරලා ඉන්න කෙහෙලිය රඹුක්කැල්ලගේ නිවසේ වැඩ කරපු සේවිකාව නමින් කිව්වොත් එහෙම නිපුණී ක්‍රිෂ්ණජිනා වගේ නමක් තියෙන. එතකොට ඒ ඇයගේ කට උත්තරය සහ කෙහෙලිය රඹුක්කැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් විදිහට වැඩ කරපු නිශාන්ත බණ්ඩාරේ කට උත්තරත් එක්ක පදනම් වෙලා තමයි මේ විමර්ශන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔහු පැහැදිලිව එතකොට කියලා තියෙනවා පිළිමතලාවේ පෞද්ගලික බැංකු ගිණුමක් ඕපන් කරලා කෙහෙලිය රඹුක්කැල්ලගේ කීමට ඔහුගේ දියණිය සහ පුතාද සම්බන්ධයි. ඒ කියන්නේ පුතා තමයි ඔහුගේ පෞද්ගලික ලේකම් විදිහට වැඩ කරලා තියෙන්නේ මේ පසුගිය කාලේ පුරාවට. එතකොට ඔහුගේ පුතාගේ අනුදැනුම සහ දියණිය රමාලි රඹුක්කැල්ලගේ අනුදැනුම ඇතිව තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඇය තමයි දිගින් දිගටම ඒ ගනුදෙනු කටයුතු සිද්ධ කරේ කියලා නිශාන්ත බණ්ඩාර අල්ලස් කමිසම හමුවේ විමර්ශනයට අදාළව සහාය දෙමින් යාගේ කතාව කියලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි දැන් මේ දිගින් දිගටම කෙහෙලිය රඹුක්කැල්ලට අල්ලස් කමිසමටයි අධිකරණයටයි මාරුවෙන් මාරුවට යන්න වෙලා තියෙන්නේ. කොහොම හරි අද අල්ලස් කමිසමට ආපු වෙලාවේ ඒ චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ අධිකරණයෙන් අප ලබා දෙනවා. හැබැයි අප ලබා දුන්නත් අප කොන්දේස් සපුර ගන්න බැරි වෙලා කෙහෙලිය රඹුක්කැල්ලට බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙනවා. ඒකට කවුද මේ කෙහෙලිය රඹුක්කැල්ල කියලා කියන්නේ? කෙහෙලිය රඹුක්කැල්ල කියලා කියන්නේ මේ ඉතිහාසයේ පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් කෙහෙලිය රඹුක්කැල්ල දේශපාලනයේ 2000 පාර්ලිමේන්තුවට එන්නේ දේශපාලනයේ හුවිට කලින්. ඒකට හේතුව තමයි අර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වෙලා තියෙන කාලේ ලලිත් මුදලි සහ ගාමිණී දිසානායක දෙන්න ප්‍රේමදාසලා නායකත්වයේ හම්බෙනවත් එක්කම ජාපේ ඊට පස්සේ වුන් හදා ගන්නවා පක්ෂයක්. ඒකේ නම තමයි එක්සත් සමාජවාදී පෙරමුණ. අර රාජ්‍ය ලාංඡනයෙන් තමයි ඔවුන් දේශපාලනය කරන්නේ. එතකොට ඒ පක්ෂයත් එක්ක එකතු වෙන අනිත් කොටස තමයි ඔය රාජ්‍ය සේනාරත්නලා කෙහෙලිය රඹුක්කැල්ලලා වගේ කට්ටිය. ඉතින් එතකොට ඒකත් එක්ක තමයි කෙහෙලිය දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඊට පස්සේ 2000 පාර්ලිමේන්තුවට එනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ඉල්ලලා මහනුවර දිස්ත්‍රික්කයෙන්. ඊට පස්සේ එතනින් පස්සේ දිගින් දිගටම බලය තියෙන්නේ කොතනද? ඒ තැනට කෙහෙලිය රඹුක්කැල්ල මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙහෙලිය රඹුක්කැල්ල හැම මම හිතන්නේ 2000න් පස්සේ 2004න් පස්සේ වගේ දිගින් දිගටම හැම ආණ්ඩුවකම වගේ කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරලා තියෙනවා ඉතිහාසයේ. ඊට පස්සේ ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි 2021 ඒ කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් පස්සේ කෙහෙලිය රඹුක්කැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ජනමාධ්‍ය සහ පාරිසරික අමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කරනවා. එතකොට ඒ කාලය තුළ සිද්ධ වෙච්ච දෙයක් සම්බන්ධ තමයි මේ මොහොතේ ඔහුට ක්‍රියාත්මක වෙන නීතිමය කටයුතු සිද්ධ වෙන්නේ. ඒකත් අර අයථා මුදල් ඉපැයීම සහ රජයට පාඩු සිද්ධ කිරීම කියන චෝදනාව. ඒකට අමතරව කෙහෙලිය රඹුක්කැල්ලට දිගින් දිගටම වෙන චෝදනා ඕනෑ තරම් නඩු ඇති වෙන්න තියෙනවා. ඒ කියන්නේ අර ಭಾರತ තෙන්නවන් කියනවා වගේ මම හිතන්නේ ලංකාවේ සිරිසේනකින් පස්සේ වැඩිපුරම නඩු තියෙන මම හිතන්නේ ඇත්තටම මේ කෙහෙලිය රඹුක්කැල්ලට ඒ තරම් නඩු ප්‍රමාණයක් ඔහුට තියෙනවා. ඒ ඔක්කොම ඔහු විසින් උපයාගත්තු දේවල් මිසක් වෙන කවුරුත් බලෙන් පටවපු දේවල්වත් ඔරුවට ඔහු පිට පටවපු දේවල් එහෙම මුකුත් නෙමෙයි. ඒතර මේ කෙහෙලිය රඹුක්කැල්ල හොර බෙහෙත් විකුණනාය කියන සිදුවීම පැත්තකින් තිබ්බ. ඒ කියන්නේ ඒක පැත්තකින් තියනවා කියලා කියන්නේ ඒක අදාළයි. මම කියන්නේ මේ අපේ කතාවට අදාළ නැතුව ඒක
ටිකක් එහයින් තියලා ගත්තොත් එහෙම කෙහෙලි රඹු කෙල්ල ඒක හැරුණුකොට ඒ කියන්නේ හොර බෙහෙත් විකුණලා හොර බෙහෙත් ගෙනල්ලා මිනිස්සුන්ට පවලා ඒ වගේ අපරාධමය වැඩි කරලා තියෙද්දි ඒකට අමතරව මේ වගේ දරුණු ගණේ චෝදනා එල්ල වෙන විදිහට මුල්‍ය වංචාවලට කරලා තියෙනවා. එතකොට කෙහෙලි රඹු කෙල්ල කියන ව්‍යාපාරිකයෙක් හෝටල් ශේෂ්ත්‍රයේ හිටපු කෙනෙක් දේශපාලනයට එන්න කලින්. එතකොට එහෙම සල්ලි තියෙන මිනිස්සෙක් වෙලත් ඔහු දේශපාලනයට ඇවිල්ලා දිගින් දිගටම කරලා තියෙන්නේ තමන් විසින් මුදල් හම්බ කිරීම මිසක් මහජන සුභසිද්ධිය හෝ එහෙම නැත්නම් මහජන සේවය කිරීම නෙමෙයි. දේශපාලනය අර මම හවස පෝස්ට් එකකුත් ෂෙයා කරා Facebook එකේ කියන ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ කරන සහ අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න හැමෝටම කෙහෙලි රඹු කෙල්ල මම හිතන්නේ හොඳ පූර්වාදර්ශයක් සපයනවා. සහ ඉතිහාසය අලුතින් ලියනවා කෙහෙලි රඹු කෙල්ල විසින් මේ පවතින දේශපාලන වාතාවරණයත් එක්ක කෙහෙලියගේ භාවිතාව සහ අනාගතයේ හුට වෙන්න නියමිත දේවල් එක්ක. පසුගිය දවස්වල Facebook එකේ ෂෙයා වුණා කෙහෙලියගේ අර අධිකරණයේ ඉඳන් එනකොට තිබ්බ ෆොටෝ එකක්. එතකොට ඒ ෆොටෝ එකේ ඔහු ඉතාමත් මහලු වියති මිනිස්සෙක් විදිහට තමයි පේන්නේ. ඒකට කට්ටියගේ කමෙන්ට් දාලා තිබ්බ කොණ්ඩේ කරගන්න බැරි වුණා වගේ කතා. ඒක පැත්තකින් තිබ්බත් අතරම ඒ කියන්නේ ඒක දැක්කම පස්සේ සමහර අයට සානුකම්පිත හැඟීමක් වගේ ඇති වෙලා ඒ කියලා දැක්කා. තුන් හිතවත් අපේ නම් එහෙම එකක් නැහැ. මොකද කෙහෙලිය රඹු කෙල්ල මේ අත්විඳින මේ දේවල් ඔහු විසින් උපයාගත්තු දේවල් මිසක් කවුරුත් ඔහුට බලෙන් පටවපු දේවල් නෙමෙයි. සහ ඔහු මේ විඳින දේවල් ඇත්තටම ඔහු කරපු දේවල් වලින් 100න් පංගුවක්වත් ඇත්තටම 100න් එකක්වත් නෑ. ඒ තරමට බරපතල වැරදි සහ බරපතල අපරාධ කෙහෙලි රඹු කළලා සහ කෙහෙලි රඹු කළලා විසින් ගොඩනගපු දේශපාලනය තුළ සිද්ධ කරලා තියෙනවා. එතකොට මහජන මුදල් අභාසනීය කරන එක, මහජන මුදල් නාස්ති කරන එක, බදු මුදල් විනාශ කරලා, හොරකම් කරලා, ඒ වගේ අපරාධ වැරදි කරලා, ඒ වගේ මුල්ලේ වැරදි කරපු අයට මේ හම්බෙන දඬුවම් ඇත්තටම මදි. ඊට වඩා මට්ටමකින් ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමයි. සහ ඒකට ඔවුන් සියලු කොන්දේසි සපුරලා ඉවරයි මේ වෙද්දි. ඉතින් කෙහෙලි රඹු කෙල්ලට මේ සිද්ධ වෙන දිගින් දිගටම ඒ තමන් විසින් උපයාගත්තු, තමන් විසින් කරපු කියපු සියලු දේවල් වල ප්‍රතිඵල. කෙහෙලිය විසින්ම මීට අවුරුදු කිහිපයකට පෙර රෝහල් ඉස්සරහා මල්ශාලා තියෙන්නේ රෝහලට යන හැමෝම යහතින් ඉන්න නෙමෙයි වගේ ප්‍රකාශ කරලා කිසි බයක් සයක් නැතුව කෙහෙලියලා දේශපාලනය තුළ එන පතාකිය විදිහට තමයි වැජමුනේ. එතකොට හිතන්නේවත් නැති විදිහට ලංකාවේ මහජන අරගලයක් සිද්ධ වෙලා එතනින් පස්සේ මිනිස්සු තමන්ගේ විරෝධය ඡන්දයකින් ප්‍රකාශ කරලා කෙහෙලිලාව ගෙදර ඒව විතරක් නෙමෙයි කෙහෙලිලට අවසානයේදී තමන් කරපුවට මේ ආත්මෙදිම ඒ කියන්නේ සමහර මිනිස්සු ඒ කියන්නේ හිතුවේවත් නැහැ සමහර අය හීනකින්වත් කෙහෙලිලට මේ වගේ දඬුවම් ලැබෙයි කියලා. නමුත් පසුගිය ආණ්ඩු කාලෙදිම කෙහෙලිලට ඒ කරපු අර මේ හොර බෙහෙත් වංචාවට අදාළව දඬුවම් ලැබෙන්න ගත්තා. ඒකත් එක්කම දැන් ටික ටික කෙහෙලියගේ අනිකුත් සියලු වැරදි චෝදනා සහ ඔහු කරලා තියෙන අපරාධ සම්බන්ධයෙන් එළියට එමින් තියෙනවා. අල්ලස් කොමිසම අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ නීතිමය මැදිහත් වීම ඒ තුළ කරමින් ඉන්නවා. ඉතින් කෙහෙලියගේ අවසාන කතාව කොයි විදිහට අවසාන වෙයිද, කෙහෙලියගේ දහිවේ කොයි විදිහට ඉවර වෙයිද කියලා අපිට හිතන්නවත් බැරි මට්ටමකින් තියෙන. ඒ තරමට ඔහුට නඩු තියෙනවා, ඒ තරමට ඔහු වැරදි කරලා තියෙනවා, ඒ තරමට ඔහු අපරාධ කරලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. හැබැයි කෙහෙලිය මේ කරපු දේවල් වලට කෙහෙලිය මේකට හොඳටම සුදුසුකම් සපුරලා තමයි තියෙන්නේ. ඔය කතාව පොඩ්ඩකින් පැත්තකින් තියලා අර ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගත්තා. පොඩ්ඩක් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔහුට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගන්න හේතුව තමයි ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය වෙලාවකදී ආබාධය සිද්ධ වීම කියන එක හෝටලයකින් වැටලා වගේ කතාවක්. ඒකට එළියේ සෝෂල් මීඩියා තුළ විවිධ කතා තියෙනවා. ඒක පැත්තකින් තිබ්බත් ඔහුට ඒ වෙච්ච ආබාධය හේතුවේ ඒ වෙච්ච අකරතැබ්බයට ඔහු ජනාධිපති අරමුදලෙන් කෝටි 2කට ආසන්න මුදලක් ලබා ගන්නවා. ඒකට අමතරව ඔහු ඒ හෝටලෙන් රක්ෂණයක් ලබාගෙන තියෙනවා. සහ ඒකට අදාළව ඔහු පෞද්ගලික රක්ෂණ මුදලත් ඒ වෙනුවෙන් ලබාගෙන තියෙනවා. එතකොට එකම ආබාධයකට ඔහු වන්දි 3ම ලබාගත්තු જાතියේ හෙනම ත්‍රාඩ වංක පාදක දේශපාලකයෙක් තමයි මේ කෙහෙලි රඹු කල්ල කියලා කියන්නේ. එතකොට එහෙම මුදල් උපයලත් ඔහු කාලයක් තිස්සේ විවිධ ව්‍යාපාර කළා මේ දේශපාලනය තුළ හම්බ කරලා අවසාන එතනින් විතරක් නැවතිලා නැහැ. බොරු සේවකයෝ තමන් ගාව ඉන්න විදිහට නම් ලිස්ට් එකක් පුරවලා බාර දීලා ඒක ඇතුලේ මේ 15 දෙනෙක්ගේ නම්බරුවට දාලා විස්තර දාලා ඒ මුදල් පිළිමතලාව account එකකට දාගෙන ඒ account එකෙන් රුපියල් ලක්ෂ 80ක විතර මුල්‍යමය රජයට වංචාවක් කරලා මහජන බදු මුදල් වංචා කරලා ඒකට අදාළව කෙහෙලිය මේ වෙද්දි රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. උට අප ලබා දීලා තියෙන එකට අදාළව නමුත් අප කොන්දේ සපුරුණ තියෙන තමයි මේ වෙද්දි බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ඔක තමයි කෙහෙලියගේ මේ වෙද්දි පවතින තත්ත්වය. එතකොට ඒකට අමතරව කෙහෙලියට විවිධ නඩු විභාග වෙමින් තියෙනවා. අපි කලින් කිව්වත් වගේ හොර බෙහෙත් සිද්ධියට අදාළව නඩුවක් යනවා. ඒකට අමතරව ඔහු ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඒකටත් පවතින නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නලින් ජයතිස්ස කිව්වා. ඒක කරාද නැද්ද කියලා දන්නේ නැහැ. ඒකට අමතරව විවිධ නඩු තෝගයක් ඔහුට දිගින් දිගටම මේ අල්ලස් කොමිසම සහ අධිකරණ යටතේ තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ එකින් එක නඩු සම්බන්ධයෙන් මොනවාද මේ වෙද්දි තියෙන තත්ත්වය කියන එක සම්බන්ධයෙන්. ඉතින් අදට කතාව මෙච්චරයි. ආරාධනා කරනවා එහෙනම් තාම අපි subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න.
අපිත් එක්ක එකතු වෙන්න. දිගටම අපිත් බලන්න ඔයගොල්ලන්ට පුළුවන් වේවි. මේ වගේ වීඩියෝ අපි නිතරම කරන්න බලාපොරොත්තු වෙන්නේ.